මිනිස්සු හිතන්නේ සාර්ථක මිනිසුන්ට විශේෂ වාසනාවක් තියෙනවා කියලා. නෑ, බොහෝ වෙලාවට වෙනස තියෙන්නේ බැංකු ගිණුමේ නෙවෙයි. තමන්ගේ මනසේ. මොකද ජීවිතයේ හැම සටනක්ම පළවෙනියෙන් දිනන්නේ පිටලෝකේ නෙවෙයි. ඔයාගේ ඔළුව ඇතුලේ. මිනිහෙක් දුප්පත් වෙන්න කලින් එයාගේ මනස දුප්පත් වෙනවා. මිනිහෙක් පෙරදෙන්න කලින් එයාගේ මනස පෙරදෙනවා. මිනිහෙක් අතාරින්න කලින් එයාගේ මනස අතහරිනවා. මේ නිසා සාර්ථකත්වය කියන්නේ මුලින්ම මානසික තත්ත්වයක්. එකම අවස්ථාවක් දෙන්න, එකම අභියෝගයක් දෙන්න, එකම ප්‍රශ්නය දෙන්න. එක මනසක් කියනවා ඔයාට බැහැ කියලා. තව මනසක් කියනවා මම ක්‍රමයක් හොයාගන්නවා කියලා. එක මනසක් ප්‍රශ්නය දකිනවා. තව මනසක් අවස්ථාව දකිනවා. එක මනසක් බය වෙනවා. තව මනසක් ඉගෙන ගන්නවා. ඒකයි වෙනස. ජීවිතේ වෙනස් වෙන්න කලින් ඔයා හිතන විදිය වෙනස් වෙන්න ඕන. මොකද ඔයා හැමදාම හිතන දේ අවසානයේ ඔයාගේ ජීවිතය වෙනවා. ඔයා හැමදාම කියනවා නම් මට බෑ, මට වාසනාව නැහැ, මම පරක්කු වැඩි වගේ දේවල් ඔයාගේ මනසේක විශ්වාස කරන්න පටන් ගන්නවා. ඒත් ඔයා කියනවා නම් මට තාම බැරි වුණා, හැබැයි මම ඉගෙන ගන්නවා. මට තාම ලැබුණේ නැහැ, හැබැයි මම උත්සාහ කරනවා කියලා. එතනින් මනස ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. මතක තියාගන්න, ඔයාගේ ලොකුම සතුටත් ලොකුම මිතුරත් දෙන්නම ඉන්නේ එකම තැනක. ඔයාගේ මනස ඇතුලේ. මේ නිසා හැම උදේකම ඔයාගේ මනසට කියන්න. මට පුළුවන්, මම ඉගෙන ගන්නවා, මම ඉදිරියට යනවා කියලා. මොකද සාර්ථකත්වයේ පටන් ගන්නෙ අතේ තියෙන මුදලින් නෙවෙයි. ඔළුව ඇතුලේ තියෙන විශ්වාසයෙන්. ඉතින් ඔයාගේ ජීවිතය වෙනස් කරන්න ඕන නම් මුලින්ම ඔයාගේ මනස වෙනස් කරන්න. මේ වගේ වටින වීඩියෝ තවත් එක දිගට බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.